තැඹිලි ගෙඩිය දැක්කට අම්මා කෙනෙක්ව දැක්කේ නැහැ නේද? හරි ඛේදනීය වීඩියෝවක් එළියට ඇවිල්ලා තියෙනවා. මේ වෙනකොට සමාජ මාධ්‍ය පුරාම මේ සිද්ධිය පැතිරෙනවා. මේක කියවන ඔයාලත් දකින්න ඇති. ලංකාවේ ලිංගික අධ්‍යාපනය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මොකද අද වෙනකොට බහුතරයක් දෙනාට ලිංගිකත්වය මැජික් එකක් වෙලා තියෙනවා. මේ වීඩියෝවේ ඉන්නේ අහිංසක අම්මෙක් සහ තාත්තෙක්. එතන කිසිම කාම හැඟීමක් නැහැ. තියෙන්නේ දරු සෙනෙහසක්. දරුවෙක් ගැන සිතුවිල්ලක්. ක්ලිනික් පොලිමේ දවස ගානේ දිග්ගැහෙන රටක් ඇතුලේ දේවාල ගානේ ඈඳෙන පිරිස ඊටත් වඩා වැඩි. මිනිසුන්ගේ අන්ධත්වය ඉහට නැගිලා නෙමෙයි. දරුවෙක් නැතිකම ඒ වේදනාව දැනෙන්නේ දරුවෙක් නැති දෙමව්පියන්ට විතරමයි. මේක විහිළුවක් නෙමෙයි. මේක දිහා බලලා සතුටු වෙන්න නෙමෙයි අඬන්නයි ඕනේ. සමාජයක් විදිහට අපි පිරිහෙලා තියෙන විදිය ගැන ළමයෙක් කිරිදෙන අම්මා කෙනෙක් දැක්කහම අහක බලාගත්ත සමාජයක් තිබුණ අපේ මිනිස්සු අද අම්මා කෙනෙක්ගේ නිර්වත කිසිම හිරිකිතයක් නැතුව සමාජ මාධ්‍යයට මුදා හරිනවා. මේ අම්මයි තාත්තයි කොච්චරනම් උත්සාහ කරන්න ඇතිද? මැරෙන්න යන මිනිහා වියගහෙත් එල්ලෙනවා කියන්නා වගේ කරන්න දෙයක් නැතිම තැන මේ දෙයක් කරන්න ඇති. වැරැද්ද ඒ මිනිස්සුන්ගේ නෙමෙයි අපේ. ළමයෙක් නැති වුණ අම්මලා තාත්තලාට කොච්චර කතා කියනවද? කවදා හරි හිතලා තියෙනවද ඒ වේදනාව කොයි වගේ එකක්ද කියලා? මෙච්චර දවසක් හිතුවේ නැත්තම් අදවත් හිතන්න. මම දුවලා දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. ඒ දරුවෝ නැති අම්මලා තාත්තලා මේ ලෝකේ කොච්චර ඉන්නවද? ඔයත් කාගේ හරි අම්මෙක්ගේ තාත්තෙක්ගේ තාත්තා කෙනෙක්ගේ දරුවෙක්. දරුවන් නැති සියලු අම්මාවරුන්ට පියවරුන්ට ඉක්මනින්ම දරු සුරතල් බලන්න ලැබේවා. ඉතින් මේ විදිහට කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය ගායක ශිල්පියෙක් වෙන රහල් අල්විස්. ඉතින් ඕගොල්ලෝ හැමෝම දන්නවා ඊටමත්ම කුතුහලයෙන් වෛරල් වෙලා මේ දවස්වල යන මේ තැඹිලි ගෙඩිය සම්බන්ධ වීඩියෝ ගැන. හැබැයි ඇත්තටම බැලුවොත් එහෙම රහල් අල්විස් මේ කතා කරන ඇත්ත ගැන මේ සංවේදී කාරණාව ගැන අපි හරියටම ඇස්සරලා බැලුවොත් අපි හදවතට තට්ටු කරලා බැලුවොත් එහෙම අපි අද ඉන්නේ මොන වගේ ලෝකයකද මොන වගේ දූෂිත සමාජයකද මේ වීඩියෝ එක බලන ඔයත් හිතන්න ඔයා කොයි වගේ මිනිස්සෙක්ද කියලා ඔයාගේ හදවතට තට්ටු කරලා බලලා ඇත්තටම ඔයා මේ ලෝකෙට හොඳ මිනිස්සෙක්ද එහෙමත් නැත්නම් ඔයාගේ තව ගොඩක් දේවල් වෙනස් වෙන්න ඕනේද කියන කාරණාව ඔයාගේ හෘද සාක්ෂියත් එක්ක ඔයාට අහලා ගන්න ඕන තීරණයක් කියලා අපි මේ වීඩියෝ එකෙන් මතක් කරන්න කැමතියි. ඉතින් උපුටා ගැනීම රහල් අල්විස්ගේ Facebook පිටුවෙන් වීඩියෝ ගැන ඕගලන්ට මොකද හිතෙන්නේ? වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, වීඩියෝ ගැන ඕගලන්ට හිතෙන හැම දෙයක්ම කමෙන්ට් එකක් විදියට සමාජගත කරන්න කියලාත් අපි ඕගලන්ට ගෞරවයෙන් මතක් කරනවා. ස්තුතියි.